සාදා ගන්නා දෘෂ්ටි හේතු කොටගෙන නේද? ඔව් පොඩයි දැන් ඔන්නෝකම වර්දී දැන් සසර ගමන හැදෙන දිට්ඨි වලින් විතරක් නෙමෙයි. සසරේ මෙන්න මෙහෙම කරන සසරේ යන්නේ ගති වලින්. ගති වලින් තමයි සසර යන්නේ. සසර ගොඩ නැගෙන්නේ. දැන් මේ සසර ගොඩ නැගෙනවා කියලා කියන්නේ මොකක් හරි භෞතික යමක් ගොඩ නැගෙනව නෙමෙයි. අතිශය වැදගත් ප්‍රශ්නයක් ඔක හරි ලියාගත්තොත් එහෙම මේ මොහොතේ ඉදප්පච්චේතා පරිසම්පාදන අනුකූලව සංසාරයි කියලා අරගෙන දැන් ඔබ මොකද කරන්නේ කියන එකයි අහන්නේ. සසර කියන්නේ. දැන් අපි හිතන උදාහරණයක් අර උදේ පාන්දර නැගිටලා ළමෙක් ඉස්කෝලේ යනවා. ඒ ඉස්කෝලේ යන මොනවාද? උගේ සංසාරේ මොකද්ද? ඉස්කෝලේ යනක නිච්චය සුඛයි අත්ත යන්තම් ගොඩ යන්න පුළුවන් අන ඕන්න ඒ වෙමත උගේ සංසාරේ ඒක තමයි. දැන් ඒ ඉස්කෝලේට ගිහිල්ලා දැන් හොඳට පාඩන පන්ති පළවෙනියා වෙනවා. අන ඌ සංසාරේ පටන් ගත්තා. පාඩම් කළ හොඳට අන්න ඒ වෙලාවේ උගේ සංසාරේ. මේ සංසාරය කියන්නේ ඒ මොහොතෙන් මොහොත හදන එකක්. නැතුව මේ මොකක් සංසාරය කියලා මොකක් හරි භෞතික වස්තුවක් හදන එක නෙමෙයි. දැන් ඊට පස්සේ ගිරන්න පැයක් විගනු ඔක හොඳට ඔක්කොම දාගත්ත ඉන්ටර්වල් එකක් ආවා. ඉන්ටර්වල් එකේ අපි හිතන්න ඉන්ටර්වල් එකේ හිතනවා ගිල ක්‍රිකට් එකක් ගහන්න හිතනවා. අන්න සංසාරය හදාගත්ත ක්‍රිකට් ගහලා නිච්චය සුඛ ඇත්තයි. දැන් රහතන්වත් සංසාරේ නැහැනේ. ක්‍රිකට් ගහන්නෙත් නැහැ. ඉතින් ඒක ඉවර කළා. තව සබ්ජෙක්ට් එකක් තියෙනවා. ඒකත් හොඳට කොහොම හරි මම අනුන්ට උඩ පළවෙනි වෙලා කොහොම හරි මේක පාඩම් කරනවා. දැන් ඌ සංසාරේ එතන හදාගත්තා. අර පළවෙනි ඊළඟට ඔන්න ඉන්ටර්වල් එක ආවා. ඉන්ටර්වල් ආවම කැන්ටින් වල වදනම් ගිහලා කොල්ලොත් එක්ක දාලා හොඳට කාලා හොඳට ෆන් එකක් ගන්න බීලා මේ පැණි බීමත් බීලා කියලා අන්න ඌ ඒ මොහොත සංසාරේ හදාගත්තා. ඔහොම ගිහිල්ලා ඉස්කෝලේ ගිහලා අන්තර හොඳ විවාහක පාස් වුණා. දැන් ඊට පස්සේ හොඳ විවාහක පාස් කරලා විශ්වවිද්‍යාල සිලෙක්ට් වුණා. දැන් අපර විශ්වවිද්‍යාලේ ගිහලා සංසාරේ හදාගත්තා. කොහොම හරි පන්ති ක්ලාස් එකක් දාලා පළවෙනියා වෙන්න ඕන. දැන් ඔහොම ගිහිල්ලා ඊට පස්සේ බැලුවා හරියන්නේ නැහැ. දැන් මේ විශ්වවිද්‍යාල අවුරුදු 4ක් සංසාරේ හදාගත්තා. ඊළඟට ඉතින් ඇවිල්ලා මොකද ගන්නෙ? ආයෙ සංසාරයි කියලා ගන්නවා. දැන් හරි රස්සාවකුත් හරි දැන් උතර ප්‍රොමෝෂන් තමයි සල්ලිත් හම්බෙලා අන සංසාර කරගත්තා. දැන් ගෑණියු කසල් බඳ කරනවා. ආයෙ සංසාර කරගත්තා. සංගණක සාරයි. මෙන්න මේ වැඩ පිළිවෙල කියන සංසාරي කියලා. තමන් මොකක් හරි කරන්නවට එන්න හතර ඉරියව් පවත්වනකොට ඔබතුමාලෙන් අහන්න මොකද කරන්නේ? බැයි මේක කරන්නේ. ඒ මොහොතේ අන්න ඔබ සංසාර කරගන්නවා. වැටෙනවද මේ සංසාරේ ඒවල හදාගන්න එක. ඒ මොහොතේ නිරෝධ ගන්න අපිට. ඒක අතහැරලා දෙමන ඉවරයි. නිච්ච සුඛ අත්ත කියලා යමක් පසුපස හඹාගෙන යනවා නම් අන්න ඒක හදාගෙන යන මොහොතක් පාසා සංසාරයි. ඒ ගමන නතර කරන මානසිකව හිතුවිලි අபிසංකාර නතර කරන සම්මා සංසාරයේ සම්මාය කියන්නේ මේ මොහොතේ තියෙන එක. මේ මොහොත තමයි සංසාරයි කියලා සම්මා වෙන්නේ මේ මොහොතේ. දැන් වැදගත් ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්න අහපු විදිහ වැරද්දක් තියෙන. ඒ පොඩි වැරදි ඒ ටික හදාගත්තාම ඒ ප්‍රශ්නේ වැදගත් එකක් හැබැයි. දැන් අපි හිතන්නේ ඊට පස්සේ ඉඳලා දැන් ගෑන ළමයි කෝල් එකක් දෙනවා. අනේ මාව බලන්න එන්නකෝ. දැන් කට්ටි මුට්ටි ඔක්කොම දාගත්තා වාහනයක් හරි මොකක් හරි ගත්තා දැන් යනවා. දැන් මොකද දැන් ඒ මොහොත සංසාරයි. මොකද ගෑන ළමයි බල්ලා ආශාව දින සාරයි. යන සංසාර කරගත්තා. දැන් එතන කියන සංසාරේ ඉඳලා දැන් එතන ඉඳලා විඳින මොහොතක් පාතා සංසාරේ ඉන්නවා ඉතින්. දැන් ওই විඳින්න මු ඉන්න එපයි. නිවන් දැකේ නැහැ තාම නිවන් නිවිලා නැහැ. වැටෙනවනේ. දැන් ඒක ඉවරුණා. ඊට පස්සේ ඉතින් අපිට ඒ ගෑණි හම්බෙලා ඉවරයි. දැන් මොකෝ දැන් ආයෙ ගෙදර එන්න ඕන. ආයෙ සංසාරේන ආයෙ හැරිලා එනවා. ආයෙ ටික දහසක් කියනකොට තව හරෝයක කතා. තව කොහෙද දුවනවා. ඉතින් සංසාරය කියලා මේ මොහොතක දුවනවා. ඔන්න ඔය මේ මොහොතේ දුවන සංසාර වැඩ පිළිවෙලින් මිදුණා නිවන් දැක්කා. දැන් නැතුව දැන් 아무තු සංසාරයක් හැදුවා කියලා මොකක් හරි අපි හිතුව දැන් ගියක් දොරක් හැදුවා ඒ වගේ මොකක් හරි ඉදමක් අරගෙන ගියක් හදලා එහෙම එකක් හදලා එහෙම මොකක් හදනව නෙමෙයි. සංසාරය හදන මානසිකව. ඉදප්පච්චේද පටිසමුපාදේ. ඒ සංසාරේ හදාගෙන යන්නේ එකේ අසාරත්වයේ දැක්කීමනේ ස්වාමීන් වහන්සේ මේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඒකට සම්මාදිට්ඨිය කියන්නේ අන්න හරියෝ. දැන් සංසාර වීමේ ඕක දැකලා ඕක නිදහසලා යන තමයි සම්මා සමාධියට එන්න ගන්නවා. සම්මා සමාධියට වෙලා සම්මා ඥාන විමුක්ති ලබා ගන්න ඕන. දැන් සංසාර නෙවෙයි සම්මා වීමේ ඥාන විමුක්ති ලබා ගන්න. අන්න රහත් වෙනකන් යන්නේ ඕන ඕකේ.
ඕකට කියන ආර්ය අෂ්ටාංග මාර්ගය වඩනවා. ඒක නම් බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ මේ ඒක ඉතා මේ වටිනා මොහොතේ පැහැදිලි සංසාරය කිරීම. හදන්නනේ. ඔව් වෙන මොහොතක සංසාරයක් හදන්න බෑ අපිට. එහෙමයි එක්ක එහෙමයි. ඊවත් දැන් තවත් එකක් කරනවා. අනාගතේ ප්ලෑන් කරගන්නවා. හ්ම්. අනාගතේ ප්ලෑන් කරගෙන මේ මොහොතේ සංසාර කරගත්තා. මං ඉස්සරහට ලොකු බිස්නස් එකක් කළා මෙහෙම වෙලා මෙහෙම කළා මෙච්චර සල්ලි අරගෙන ඔහොම ඉතින් নানা ආකාර දා ගන්නවා. ඉතින් ඔක දැන් බණ එහෙම දැනගත්තාද ඔක නයි මේ කොටස අපම බුද්ධ සාධන පූජා කර පින් කරගන්න. දැන් පින් කරන ආයි සංසාරේ යනවා. ඉතින් මොකක් හරි සංසාර වල විලාස තමයි කරන්නේ. දැන් ඊට පස්සේ තව එකක් තියෙනවා. අනේ බලන්නකො මට ඊයේ මගේ අම්මා ගැහුවානේ මේ ගැහුවානේ මහත්තයා හනිමු දුවත් කසාද බෙදලා තීලා. දරුවෝ කසාද බෙදලා තීලා. නෝනා කෑ ගන්න හනිමූන් එක වෙච්ච ප්‍රශ්නකට බයිනවා. අතීතයේ වෙච්ච එකකට මෙහෙ සංසාර කරේ නෙවලේ. දැන් යකෝ ළමයි තු කසාද බෙදලා දීලා ඉවරයි. හනිමූන් එකේ ප්‍රශ්නකට මෙහෙ රණ්ඩු කර ගන්නවා. දැන් ඔබ වෙනවා දෙවොත් වෙනවනේ. ඔය අපේ එකා කොච්චර බණ හැවත් අපි දන්නේ නැද මට මතකයිනේ හනිමූන් එකේදී වෙඩින් එක යන්න කියලා කරගත්තා ඉතින් ඔන්න ඉතින් රණ්ඩුව. ඉතින් අර අතීතයේ වෙච්ච එක සංසාරන මේ මොහොතේ. ඒතර මේ මොහොතක සං වෙන එක සාරයි. රණ්ඩු කරගන්න, ගහ ගන්න, බැන ගන්න ඔය ඔක්කොම සංසාර. ඔන්නෝක මේ මොහොතේ නිරෝධක. මොකද මේ මොහොතේ කරන වැඩක් නෙමෙයි තියෙන්නේ. ඒක සමී නිරෝධ ගන්න බෑ. මෙහෙම හිතන කියන කරන අතර කරුවා මං සංසාරේ නිරෝධයි. ඒ චතුර්ථ ධානයේ ගියාම తాවකාලිකව සංසාර නිරෝධයි. චතුර්ථ ධානය తాවකාලිකව සංසාර නිරෝධයි විශ්කම්මන වශයෙන්. සමුච්ඡේද වශයෙන් දස සංයෝජන පහනගත සංසාර නිරෝධයි. දස සංයෝජන ධර්ම නිසා තමයි සංසාරය යන්නේ. යන්. ඔව්. වෙන මොකක්වත් නැහැ. සංයෝජන ධර්ම 10න් මිදෙන්න වෙන මොකක්ද ගන්නන්නේ. ඒ ස්වාමීන් වහන්සේ ඉතාම ඔය සංයෝජන ධර්ම කියන්නේ මොනවද දැනගන්න. එහෙමයි එහෙමයි. බොහොම පිං ස්වාමීන් වහන්සේ ඒක නම් බොහොම හැමෝටම මේ මම හිතන්නේ රිලේට් කරන්න පුළුවන් උදාහරණයකින් ඔබ වහන්සේ බොහොම අපූර්වට පැහැදිලි කරා එක. මේ මම හිතන්නේ ප්‍රශ්නේ අහපු කෙනාටත් බොහොම පිං මේ ප්‍රශ්නේ යොමු කරාට. ඒක මුල කැලේ විතර විශ්ල ඉතුරු කැලේ මොකද තියෙන්නේ? ඒ ඊළඟ කාලේ තමයි ස්වාමීන් වහන්සේ ඒවා පෙරගති හා පෙර දෘෂ්ටි ලෙස සඳහන් කළ හැකි වුවද අවිද්‍යාව යන්න පෙර අවිද්‍යාව ලෙස සඳහන් කළ නොහැක්කේ පටිච්ච සමුප්පන්න නිසාද? දැන් අවිද්‍යාව කියලා කියන්නේ මේ දැන් පෙර ගති සංසාරේ ගති කියනේව දිගින් දිගට එන්න ගන්නවා. ගති පුරුදු කියනේවා. ඒ ගති පුරුදුට දිට්ඨිත් ඔක්කොම සම්බන්ධලා එනේවා තියෙනවා. ඊට පස්සේ අවිද්‍යාව කියන්නේ මොකද්ද? මෙන්න මේවෙන් හදන මේ දිට්ඨි තණ්හා මාන කියලා ගත්තත් හරි. නැත්තම් සංයෝජන ධර්ම 10. නැත්තම් රාග දේශ මොහ ඔය මොකක් ගත්තත් එකයි තියෙන්නේ. කෙලස් කිව්වත් ඒත් හරි. මෙන්න මේ කෙලසෙන ඒවා සියල්ලම අනිච්චයි දුක්ඛයි අනාත්තයි කියලා නොදන්න කමට කරන අවිද්‍යාව. අවිද්‍යාව කියන එක හටගන්නේ මේ මොහොතේ. අතීතයේ තිබිච්චවද අවිද්‍යාවේ ගෙවිලා ගියා. අනාගතයේ අවිද්‍යාව තාම ආවේ නැහැ. අවිද්‍යාව කියන්නේ නැගෙන්නේ මේ මොහොතේ. නැගෙන්නේ හොඳේ. මේ මොහොතක නැගෙන එකක් නිසා තමයි මේ මොහොතේ ඒක නිරෝධ කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. මේ අවිද්‍යාව කියලා දෙයක් නෙමෙයි. හිතන විදිහේ වැරද්දක් තමයි අවිද්‍යාව කියන්නේ. හරි විදිහට හිතුවාම අවිද්‍යාව දුර වෙනවා. දැන් හිතන විදිය කියන එකට තියෙනවා කියලා එකක් කියන්න බෑනේ අපිට. නිච්ච සුඛ අත්ත විදිහට සබ්බ සංඛාර නිච්ච සුඛ අත්ත විදිහට හිතුවොත් එහෙම ඒක අවිද්‍යාව. හරි එක මොකද්ද? අනිච්ච සබ්බ සංඛාර අනිච්ච දුක්ඛ අනාත්මද හිතුවම ඒක විද්‍යාව. ඒක හිතන විදිහේ වෙනසක් වුණා. දැන් උදාහරණයක් ගමු දැන් පෘථග්ජනයෙක් සෝවාන් වෙනවා. අර මූලික වශයෙන් අවිද්‍යාවේ සතර පාගතන මට්ටමයි වුණා. මොකද උනේ? සියලු අවිද්‍යාව ප්‍රහාණය වෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මෙච්චර කාලයක් හිතාගෙන හිටියා මේ ආස්වාදය නිච්චයි සුඛයි අත්තයි ආස්වාද පස්සේ යන්න ගිහලා රාග දේශ මොහයෙන් වැඩ කළා මට ගොඩ යන්න පුළුවන් කියලා හිතන් හිටියා. ආන් දැන් තේරෙනවා එහෙම ගොඩ යෑමක් නම් මේ ලෝකේ නැහැ. රාග දේශ වැඩ පිළිවෙන ගොඩ යෑම නේ මඩට යෑමක් ඒවා මඩ ගොන්නන් නාන එක කන්න හරයක් ඇති එකක් නෙමෙයි. දැන් මොකක්ද උනේ හැවොත් එimhe හිතන විදිහ වෙනසක් වුණා. ඉස්සෙල්ලා හිතුවා නිත්‍ය සුඛයි අත්තයක සබ්බ සංඛාර ආස්වාද සීලම දේවල් සෝවාන් පස්සේ දේනවා ඒව කොහොම අනිත්‍ය දුක්ඛ අනාත්තයි. ඉතින් මෙයාගේ මොකක්වත් වෙනස් ඔක්කොම නැහැ. හිතන විදිහ වෙනස් වුණා. හිතන විදිහේ වෙනසකට තමයි අවිද්‍යාව කියන්නේ.
දැන් ඊළඟ වස්තුකාමය මම රකින්න ඕන. කයි දිව නාසය වෙන ඕලාරික කාමරාගයන් වලින් මේ ලෝකේ රකින්න ඕන යමක්. අන්න ඒක දුරු වුණාට පස්සේ ඒ අවිද්‍යාව දුරු වුණා. ඒක රකින්න ඕන කියලා හිතන එකට කියන අවිද්‍යාව. රකින්න පුළුවන් එකක් නෙමෙයි. කාමයේ බහුසාධාරණයේ රැකීම කියන එක මුලාවක් කියලා තෝරගත්තා නම් මේක බැරි බව තෝරගත්තා නම් ඉන් නිදහස් වුණාම අන්න එකට කියනවා විද්‍යාව. ඒත් මොකද උනේ හොත් එහෙම හිතන විදිහ වෙනස් වුණා. එච්චරයි. way of thinking වෙනස්. එච්චරම තමයි වෙන මොකක් නැහැ. අවිද්‍යාව විද්‍යාව ගැන එච්චරයි. ඉතින් අනාගාමී රහත් වෙනකම් ඔච්චරයි. බොහොම පැහැදිලි සංස. මේ බොහොම පිං